සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් වෙනදා වගේම අදත් ඔයාලව ගොඩාක් ආදරෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. අද මම අරගෙන ආවේ දවස් ගණන් අවුවේ වේල ගන්නේ නැතුව එක දවසින් ලුණු දෙහි හදන විදිහ. මේක ඔයාලට පොඩි බිස්නස් එකක් විදිහට උනත් පටන් ගන්න පුළුවන්. මොකද හදන්න හරිම ලේසි. දවසින් උනත් අපිට මේක හදා ගන්න පුළුවන්. එහෙනම් මේක හදන්නේ කොහොමද බලන්න අපි යමු වීඩියෝ එකට. ඉස්සෙල්ලම මම මෙතන අරගෙන තියෙනවා 2 ග්‍රෑම් 750ක්. ඊළඟට මේ වගේ මැටි ඇතිරියක් අරගෙන දෙහි ටික වැහෙන ගානට වතුර දාලා අපි මේ ටික තම්බ ගමු. විනාඩි 20ක් විතර දෙහි ගෙඩිවල පොත්ත කහ පාටට හැරෙනකන් මේ ටික තම්බ ගන්න ඕනේ. හරි, මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ දෙහි ටික හොඳට තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේ ටික ලිපෙන් අයින් කරගමු. ඊළඟට තම්බගත්ත දෙහි ටික මේ විදිහට කපා ගන්න. අපි අරගත්ත දෙහි ටිකෙන් දෙහි ගෙඩි 10ක විතර යුෂ මේ වගේ වෙනම වෙන් කරගමු. සම්පූර්ණයෙන්ම යුෂ ටික වෙන් කරගන්න නැතුව දෙහි කෑලි ටිකක් ඉතුරු වෙන විදිහට මේ වගේ වෙන් කරගන්න. ඉතුරු වෙන දෙහි පොත්ත විසික් කරන්න එපා. ඒකත් අර අපි කපාගත්ත ටිකටම දාගන්න. ඇඹුල් ගතිය ගොඩාක් ඕනේ නම් අපිට පුළුවන් වෙනම දෙහි ටිකකින් යුෂ වෙන් කරගෙනම මේකට එකතු කරගන්න. ඔයාලගේ ගෙවල් වල ඇඹුල් දොඩම් තියෙනවා නම් ඒවයේ ඇඹුල් ටික මේ වෙනුවට දාගන්නත් පුළුවන්. හරි, මේ තියෙන්නේ අපි ඒ විදිහට කපාගත්ත දෙහි ටික. දැන් අපි කපාගත්ත දෙහි කෑලි ටික වෙනම මැටි ඇතිරියක් අරගෙන ඒකට දාගෙන අපි කලින් වෙන් කරගත්තේ දෙහි යුෂ ටිකත් ඒකටම එකතු කරගමු. ඊළඟට මම මේකට ලුණු මේස හැඳි 3ක් එකතු කරගන්නවා. ඊළඟට අපිට ඕනි වෙනවා මිරිස් කුඩු මේස හැඳි 4කුයි 3-5 කුඩු මේස හැඳි 2කුයි. ඊළඟට අපි අරගත්ත මිරිස් 3-5 ටික මේ වගේ බැදගමු. මේ වගේ තද දුඹුරු පාටකට හැරෙනකම් බැදගන්න. හරි, දැන් අපි මිරිස් 3-5 ටික බැදගෙන ඉවරයි. දැන් දෙහි ටිකටම මේ ටිකත් එකතු කරගන්න. ඊළඟට අපි මේ ටික හොඳට කවලම් කරලා ලිපේ තියාගමු. ලිපේ තියලා විනාඩි 5කට විතර පස්සේ මම මේ ටික පොඩ්ඩක් ආයෙ කවලම් කරගන්නවා. විනාඩි 10කට විතර පස්සේ මේ ටික මේ වගේ උතුරගෙන එද්දි හැන්දකින් මේ වගේ අනිත් පැත්තට පෙරට ගන්න. ආයෙත් විනාඩි 10ක් විතර අපි මේ ටික අඩු ගින්දරේ හිමීට තම්බ ගමු. මේ තියෙන්නේ ලිපේ තියපු වෙලාව ඉඳන් හරියට විනාඩි 20කට පස්සේ.
අපි හදාගත්ත ලුණු දෙහි එක මේ වගේ තමයි තියෙන්නේ. දැන් අපි මේක හොඳට මේ විදිහට වහලා තියාගමු. මේ තියෙන්නේ හරියටම දවසකට පස්සේ. මේ තියෙන්නේ දවස් 2කට පස්සේ. දවස් 2ක් වගේ යනකොට මේ වගේ හොඳට තැම්බෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මේ ටික බෝතලයකට දාගන්න. ඔයාලා මතක තියාගන්න ඕනේ කොයිම වෙලාවකවත් මේකට වතුර අහුවෙන්න දෙන්න එපා. වතුර තියෙන හැන්දකින්වත් මේ ටික අරගන්න එපා. අපිට මේ ලුණු දෙහි එක මේ විදිහට හදලා මාසයක් වුණත් තියාගන්න පුළුවන්. එහෙනම් මේක මේ විදිහට ඔයාලත් හදලා බලන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු.